ගෙදරදී ඕන දෙයක්, කවුරුත් නැති තැන ඕන දෙයක්. හැබැයි සමාජයේදී හොඳයි වගේ පෙන්වන්න ඕන. කෙනෙකුට අම්ම බදක් කරලා බැන්නොත් එහෙම ඒක අල්ලගෙන මිනිමරණ සමාජයක්. ඒ කියන්නේ වචන ලස්සනයි නම් හොඳයි නම් පට්ට බොරුවක් වුණත් මරු, වචන කැතයි නම් අමු ඇත්ත වුණත් ඒක වැඩක් නෑ. ඒකද 95%ක් ලංකාවේ මිනිස්සු හරියට කන්නේත් නෑ, හරියට බොන්නේත් නෑ, නැහෙනවා කට්ට කනවා විතරයි, ලැබෙන දේකුත් නෑ. විශේෂයෙන් බෞද්ධයෝ. හේතුව මොකද්ද? ඒ කියන්නේ පොඩි දරුවට අපි පුංචි කාලේ ඉඳන් කියනවා මේ දැන් බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් වැදගත් දෙයක් ආගමික ස්ථානයකදී සංවරව ඉන්න පුරුදු වෙන්න, අනිත් තැන්වලදී කොහොම හැසිරුණත් කමක් නෑ. ඒ කියන්නේ අපි යම් යම් විදිහේ චරිත මේන්ටේන් කරනවා. එතකොට අපි කියන චරිතය අපි ඔක්කොටම මගහැරෙනවා. සිංහල බෞද්ධයා කරන්නේම රැවටීම. අර ආලෝක මතක් වෙනවා මට කතාව කියද්දි ඒ සාදු කියලා නිවන් යන්න try කරන අපේ සෙට් එක අර මිනිමරුවට පසඟ පිහිටවල සමහරලාට වදී බෝධිසත්වය ඇවිල්ලා කියනවා. බුදුදහමට අගෞරව කරන, බුදුදහමට ප්‍රතික්ෂේපව, බුදුදහමට ප්‍රතිවිරුද්ධව බුදුහාමුදුරන්ට නිග්‍රහ කරන ප්‍රධාන කොටසක් තමයි සිංහල බෞද්ධයෝ කියන්නේ. එයා හදවතින් අභ්‍යන්තරයෙන් හාමුදුරු කෙනෙක් නම්, ඒ වගේ සංවේමයක් පොලිටියක් තියෙන කෙනෙක් නම් එහෙම කරන්නේ නැහැ. එහෙම ආගමික නායකයන්ව එහෙම නැත්නම් පැවිදි පක්ෂය, පූජ්‍ය පක්ෂය විවේචනය කරනවා. මොන්න තරම් අසාධාරණ අසික්කිත වැඩක්ද කියන්නේ. ඒක ਵਿਚාරය කරන්න වෙන කෙනෙක් කවුරුත් නැහැනේ. කවදාවත් හාමුදුරුවෝ මේ බෞද්ධයෙක් පන්සලට ගියාම ඉස්සලම මේ ඔයා පන්සල් රකින්නවද කියලා අහන්නේ නැහැනේ. අපේ සමාජයේ බහුතරයක් යමක් පිළිගන්නවා නම් ඒක තමයි ඇත්ත. ඒක තමයි හරි දේ. හාමුදුරුවෝ පාවිච්චි කරලා නිවන් යන්නවත්, හාමුදුරුවෝ පාවිච්චි කරලා අපාය යන්නවත් හදන්න එපා. හොඳට මතක තියාගන්න, කර්මය කියන උසාවියේදී යාලට අවශ්‍ය තීන්දුව අවශ්‍ය විදියට ලැබෙනවා. ගිහින් පැනලා යනකම් දන්නේ නැනේ කොල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් එක්ක හරි. නැත්තම් කුඩු ටිකක්, ගංජා ටිකක්, අයිස් ටිකක් එක්ක පොලිසියට අහු වෙනකම් දන්නේ නැහැ. මේක ඊළඟ වැඩසටහනට තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් වෙයි. මොකද මේ එහෙම කියන්න හේතුව කියලා. ඉතින් කෙටියෙන් ඒක කියන්න. ආයුබෝවන් වල හැම කෙනෙකුටම මේ ඉතින් කොහොමද හොඳින් ඉන්නවද කියලා විශ්වාස කරනවා. මේ අද වැඩසටහන කරන්න කලින් චුට්ටක් කියන්න ඕන මේ සුදු ෂර්ට් එකක් බොහොම අමාරුවෙන් හොයලා මොකද බොරු කියන්න ඕන එකම එක සුදු ෂර්ට් එකයි තියෙන්නේ. ඒකත් කාලෙකින් ඇඳ නැති හින්දා බොහොම අමාරුවෙන් තමයි හොයලා මේ හදිස්සියේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඇඳගත්තේ මේ හේතුවක් හින්දා. හේතුව මම කියන්නම් මේ ෂර්ට් එක පොඩ්ඩක් පොඩි වෙලා ඇති හින්දා ඒක වැඩි ගණන් ගන්නපා හදිස්සියේ හොයලා දැන් මේ වැඩසටහන කරන්නත් ගිහිල්ලා ආයෙත් මතක් වෙලා ඇඳගත්තේ හොයලා ඒ හේතුව කියන්නම්. ඉතින් මීට පෙර මම වැඩසටහනක් කරානේ. අන්නේ වැඩසටහනේ චූටි කරුණු ටිකක් එක්කම මේක ආරම්භ කරන්න මම හිතුවා. ඒ කියන්නේ මම මේ වැඩසටහන ඇතුලේ කතා කරේ ඇත්තටම ලංකාවේ මේ වෙනකොට තියෙන විපක්ෂයේ හැසිරීම. ඒ කියන්නේ මේ රටට නවපත් වෙච්ච ආණ්ඩුව විසින් වැඩ කරගෙන යද්දී විපක්ෂය විසින් එයට දෙන දායකත්වයේ සහයෝගය හෝ වැරදි පෙන්වීම හෝ ඔවුන්ගේ හැසිරීම මොන වගේද සාරාංශයක් විදිහට මම කිව්වොත් අන්ර කියන්නේ මේ රටේ මෙතෙක් තිබ්බ පාලන ක්‍රමයන් දෙකම එහෙම නැත්නම් පාලන ක්‍රමයන් ඉවත් කරලා නව කණ්ඩායමකට රජය බාර දුන්න ලංකාව විසින් ඉතින් මෙයාලට මේ වැඩේ කරගෙන යන්න දෙන්නේ නැතුව මේ සාම්ප්‍රදායික පාරම්පරික දේශපාලඥයෝ සෙට් එක හොරු සෙට් එක නැවත උන්ගේ බලය ලබා ගන්න කරමින් ඉන්න බොහොම පහත් මට්ටමේ අමානුෂික මට්ටමේ ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මනුස්සත්වයට නොගැලපෙන මට්ටමේ ක්‍රියාවන් ටික තමයි මම සරලව සාරාංශයක් විදිහට මතක් වෙන දේවල් ටිකක් කිව්වේ කියලා මම කිව්වේ අනුරට මේ වැඩේ කරගෙන යන්න සහයෝගය දෙන්න කාලයත් එක්ක ඔහු මේ වැඩේ කරනවා කියන එක. මොකද අපි ඒකට කාලයක් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ ගැන මම කතා කරේ. කතා කරලා මෙතනදී මම වැඩසටහන ආරම්භයේදීම කිව්වා මේ දැන් මේ යන විදිහට නම් ඉදිරියේදී නාමල් බේබි තමයි ජනාධිපති වෙන්නේ 2029 මේ වගේ මම කතා ටිකක් කියලා මේ වැඩසටහනේ තනින් තන මේ කිව්ව කතන්දරවල යම් යම් වචන අරගෙන මම මුලින් పూర్ව ඒ කියන්නේ පොඩි කෙටි වීඩියෝ පටයක් හැදුවා නිර්මාණය කරා මේක ගැන මිනිසුන්ට අවධානය දෙන්න. ඉතින් ඇත්තටම මම ලංකාවේ මිනිසුන්ගේ විචාරශීලීත්වය දන්න නිසාම මේ වීඩියෝ පටයේදී මම ගොඩක් දුරට අර විපක්ෂයේ විසින් කියන කාරණා ටික කියන්නේ අනුරට බෑ අනුර ෆේල් ජනාධිපති වෙන්නේ 2029 නාමල් රාජපක්ෂ ඒ වගේම තමයි සිංහල බෞද්ධයෝ ගැන අනුර වැඩි තැකීමක් නැහැ. මෙන්න මේ වගේ අර විපක්ෂයේ විසින් කියන කාරණා ටික තියෙනවනේ. අන්න ඒ ටික මම මුලින් දැම්මා. මොකද එතකොට තියෙන ප්‍රතිචාරය මොකක්ද කියලා මම දන්න නිසා. ඉතින් බොහොම සතුටුයි කියන්න ගොඩක් අය
මෙන්න මේ ප්‍රචාරය පටය තියෙන වීඩියෝ එකත් එක්කම ඉතින් මම ලින්ක් එකක් දාලා තිබ්බ බලන්න. මේක බලලා ඉවර වෙලා මං වෙනුවෙන් ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඒ කියන්නේ මම නාමල් රාජපක්ෂ පාක්ෂිකයෙක් හෝ එහෙම නැත්නම් මම විපක්ෂීය ක්‍රියාකලාපය පිළිබඳව අගය කරන අනුර ප්‍රතික්ෂේප කරන කෙනෙක් කියලා. මම නැවතත් කියන්න ඕන මම ඇත්තටම කිසිම දේශපාලන මතයක් දරන්නේ නැහැ. මම මධ්‍යස්ථ රට දිහා බලන කෙනෙක්. මම සරලව කියන්නේ මෙච්චරයි. දැන් අඳුරපත් වෙලා තියෙන මේ සාම්ප්‍රදායික ක්‍රමයන් දෙකටම වඩා මේ දෙගොල්ලම හොරු කියලා අපි දන්නවා. ඉතින් මේ මිනිස්සයාට මේ වැඩේ කරන්න කාලයක් දෙමු. මේ ලෝකේ නිවැරදි මිනිස්සු කවුරුත් නැහැ. වැරදීම් සිදු නොවන අය නැහැ. හැබැයි වැරදි නිවැරදි කරගෙන යන්න අපි මේ මිනිස්සයාට ශක්තියක් දීම විතරයි වෙන්න ඕනේ. එහෙම නැතුව මේ මිනිස්සයාට මේක කරන්න බෑ, කරන්න දෙන්නේ නැහැ. ඔබ මේක කරොත් අපි පෙරදී කියන දර නෙමෙයි. දැන් ඒකට හොඳම උදාහරණිකුත් කියලාම ඉන්න ඕන කතාව පටන් ගන්න. දැන් අර විමල් වීරවංශ මේ ඊයේ පෙරේදා මොකක්ද මරු හිරුවෝ මොකක් නමක් තියෙන නාලිකාවේ ඇවිල්ලා වැඩසටහනක් කරනවා. මොකද පැත්ත හරි ඇත්ත හරි ඔන්නෝම කියලා මොකක් හරි වැඩසටහනක් කරනවා. එතකොට ඒක මම එච්චර දැනුවත් නැහැ වැඩසටහන ගැන. මොකද මේ නාලිකාව ඇත්තට මෙහෙම ලොකුට බලන්නේ. එතකොට මේ නාලිකාව තුළ මේ කරන වැඩසටහන තුළ විමල් වීරවංශ අනුර කුමාර ඇතුළු මේ පාර්ශවයේ හඳුන්වන්නේ අපේ සතුරා කියලා. මෙන්න මේක මම ඔහුගේ මනෝභාවය දැක්ක විශේෂිත තැනක්. බලන්න මොනතරම් තුච්ච පහත් ඒක ඒ වගේම තමයි මෙන්න මේක තමයි පොයින්ට් එක. මේක තමයි මූලාශ්‍රය අපේ ලංකාව දියුණු නොවෙන්නේ ඇයි කියන එක. ඒ කියන්නේ ඔබ හිතන්න දැන් සිංහලයාගේ බෞද්ධයාගේ විශේෂයෙන් තියෙන පුරුද්දක් තමයි තමන්ගේ අල්ලපු ගෙදර කෙනා සාර්ථකව දෙයක් කරනවා නම් ඔහුගේ සතුරා බවට පත් වෙන්නේ තමන්ගේ අල්ලපු ගෙදර කෙනා. ඒ කියන්නේ දැන් අපේ සමාජයේ ගත වෙච්චම වචන ටිකක් කියනවා තමන්ගේ දෙයක් මොනවා හරි කරනවට කවුරුත් කැමති. තමන්ගේ කෙනෙක් මොනවා හරි දෙයක් කරගන්නවට කවුරුත් කැමති නැහැ, ඉරිසියයි. ඊළඟට තමන්ගේ අසල්වැසිය දියුණු වෙනවට කැමති නැහැ, ඉරිසියයි. ඊළඟට තමන්ගේ ප්‍රතිවාදියා දැන් ඇත්තටම සිංහල ජාතිය හැමදාම එකතැනින්ද සහ පහළට යන්න හේතුවත් අනෙක් ජාතීන්ට අපි විවේචනය කරාට අපේ තියෙන අනිත් දේ තමයි දැන් ඔවුන් වැඩක් කරගෙන ගිහිල්ලා දියුණු වෙනකොට අපිට කරගන්නත් බෑ. කරන මනුස්සයට කරන්න දෙන්නෙත් නෑ. අර බල්ලා පිදුරු කන්නෙත් නෑ, කනගුණාට දෙන්නෙත් නෑ කියන න්‍යාය තමයි සිංහලයා ළඟ ගොඩක් දුරට තියෙන්නේ. ඒ නිසා තමයි සිංහල ජාතිය දවසින් දවස මෙහෙම ඒ කියන්නේ මේ පහළට යෑම සිද්ධ වෙන්නේ. කොහොම හරි විමල් වීරවංශ මේ ආණ්ඩුව ඇතුළු පිරිස හඳුන්වා දෙන්නේ අපේ සතුරා බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ විමල් වීරවංශ ඇතුළු පිරිස දැන් තමන්ගේ සතුරා විදිහට තියාගෙන ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළු පිරිස. ඉතින් කොහොමද රටක් හදන්නේ? එතකොට දැන් විමල් වීරවංශ ඇතුළු පිරිස උත්සාහ කරමින් ඉන්නේ ওই විපක්ෂය නාමල්ල වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාම සතුරා විදිහට තියාගෙන ඉන්නේ මේ ආණ්ඩු පක්ෂය. එහෙමනම් මේ රට ගොඩනගන්න ඉන්නේ ආණ්ඩු පක්ෂය. ඒ වගේම රට ගොඩනගන ක්‍රියාවලිය වෙනුවෙන් කරන්න තියෙන කැපකිරීම කරන්නේ ආණ්ඩු පක්ෂය. එතකොට මෙයාලගේ සතුරා ආණ්ඩුව කියන්නේ මේ ආණ්ඩු පක්ෂය විසින් රට ගොඩනැගීමේ ක්‍රියාවලිය තමයි මොවුන් මෙතනදී කඩාකප්පල් කරන්න හදන්නේ. පැහැදිලිනේ කතාව. එතකොට මොවුන් ජාතික ආලය හරි දේශානුරාගය හරි දේශප්‍රේමය හරි මොන වචන එළියට දැම්මත් ඔයාලා ළඟ තියෙන විචාරශීලීත්වයක් නැතිකම උඩ ඔවුන් ඒව පාවිච්චි කරාට ජාතිය ආගම දේශය මේ දේවල් ඔවුන් කරන්න යන්නේ ඔවුන්ගේ සතුරා පෙරදෙවීම. ඒ කියන්නේ මේ ආණ්ඩුව පෙරදෙවීම. ඒ කියන්නේ මේ රටේ දියුණුව විනාශ කිරීම. ඒ කියන්නේ ඔවුන් කවදාවත් මෙයාලා සාර්ථක දෙයක් කරනවට හෝ මෙයාලා සාර්ථක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබට තේරෙනවා මම කියන එක. ඒ නිසා තේරුම් ගන්න මෙයාලගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. මෙතනදී මම අද විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තව දෙයක් ওই වීඩියෝ එකේ තියෙන දෙයක් එක්කම කියන්න ඕන. අපේ එක හිතවත් කවුරු හරි ප්‍රේක්ෂකයෙක් මට දාලා තිබ්බා අදහස් දැක්වීම හොඳයි, මෙහෙමයි යථාර්ථය කතා කරන එක හොඳයි. හැබැයි සමාජයට දෙයක් කියද්දී වචන පොඩ්ඩක් වැදගත් විදිහට වැදගත් වචන පාවිච්චි කරන්න කියලා තිබුණා. ඉතින් නැරඹීම පිළිබඳව මම ඒ අපේ හිතවත් කවුරු හෝ ප්‍රේක්ෂකයාට බොහොම ස්තුතියි කියනවා. අදහසටත් ගරු කරනවා, බොහොම ස්තුතියි කියනවා. හැබැයි එක දෙයක් ඔන්න ඔය පොයින්ට් එකත් එක්ක කියන්න ඕන. ඒ කිව්ව හින්දාම තමයි අද මම මේ මං කිව්වේ මුලින්ම මේ ෂර්ට් එක තෝරලා හොයලා ඇඳගත්තෙත් බොහොම අමාරුවෙන් මේ පොඩි වෙලා තිබ්බත් කියලා මේ දැන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිංහලයා ගාව තියෙන බෞද්ධකම සම්බන්ධව, සිංහලයා ගාව තියෙන හැදියාව සම්බන්ධව, සිංහලයාගේ හැසිරීම සම්බන්ධව. කොටින්ම කිව්වොත් සිංහලයට මේ තරම් විනයක්, කොඩි විනයක්, මේ වගේ අකරතැබ්බයක්, මේ වගේ විනාශයක්, මේ වගේ කඩාවැටීමක්
මේ වගේ දුක්ඛං කටු කන්දරාවල් ගොඩක් ඇවිල්ලා තියෙන හේතුව මොකක්ද කියන එක කියන්නේ. ඒකේ එක හොඳ පොයින්ට් එකක් නේ ඔතන. ඒ කියන්නේ මම මේ වැඩසටහන කරද්දී ඇත්තටම පාවිච්චි කරේ මේ පාවිච්චි කරන්නේ උනත් මම සාමාන්‍ය ජීවිතේදී කතා බහ කරන වචන. මොකද මට මේ වැඩසටහනේදී මම සාමාන්‍ය පාවිච්චි කරන වචන අයින් කරලා එතනින් එහාට ගිය හොඳ වැදගත්කම හෝ වටිනාකම කියලා සමාජයේ කියන එහෙම වචන භාවිතා කිරීමක් වෙනුවෙන් මම වෙනම කෘතිම වචන නිර්මාණය කිරීමක් කරගන්නේ නැහැ. දැන් ඇත්ත කතාව කිව්වොත් ඔය කියන්නේ නැත්තේ මම සමහර තැන්වල හිඟන්නු කාලකන්ණි මේ වගේ ඔන්න වගේ වචන කීපයක් පාවිච්චි කරනවා. ඉතින් ඔබ හොඳින්ම දන්නවා ඔය කියන වචන ඔබ හැම කෙනෙක්ම පාවිච්චි කරනවා සහ ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මම ඒක මගේ කතාවේදී පාවිච්චි කරා. මොකද මට මෙතනදී ඒ වගේ මිනිස්සු වෙනුවෙන් වැදගත් වචන පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය කවුරුත් නොදන්න දේවලුත් නෙමෙයි. තව එකක් කියන්න ඕන. අපේ ඒ වගේ පුරුද්දක් තියෙනවනේ. ඒ කියන්නේ gederදී ඕන දෙයක්, කවුරුත් නැති තැන ඕන දෙයක්. හැබැයි සමාජයේදී හොඳයි වගේ පෙන්වන්න ඕන. නේද? ඒ කියන්නේ පන්සලට යනකොට සුදු ඇඳගෙන යන්න ඕන. හරිද? ඔය වගේ අපි අර ව්‍යාජ රැවටීමක් අපේ තියෙනවා. දැන් නිකන් හිතන්න ඕක ආරම්භය ගත්තොත් බෞද්ධයා කියන මේ කොට්ටාසය සිංහල බෞද්ධයා කියන කොට්ටාසයට වැරදිච්ච එක තැනක් ඔතන. ඒ තමයි ඔතන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි වචන වලට වටිනාකම දීම. ඒ කියන්නේ මම ඔයාට මොකක් හරි කියනකොට උඹ කියලා කතාව පටන් ගත්තොත් එහෙම ඔයා වචනේ පස්සේ තමයි දුවන්නේ මම කොච්චර හොඳ දෙයක් කිව්වත් උඹ කියලා කතාව පටන් ගත්තොත් ඇයි ඔයා මට උඹ කිව්වේ කියලා අහලා තමයි එන්නේ. ඒ කියන්නේ අර ඒ වගේ අපි ගාව මේ තියෙනවා අමුතු විදිහකින් වචන අල්ලගෙන. දැන් අපි දන්නවා සමහර වෙලාවට සමහර කෙනෙකුට අම්මා මතක් කරලා බැන්නොත් එහෙම ඒක අල්ලගෙන මිනිමරණ සමාජය. ඒ ඇවිල්ලා ඉවර වෙලා අවබෝධයක් නැතිකම. මොකද අම්මා මතක් කරලා කවුරු හරි කෙනෙක් කුණුහරුපයක් කියන වචනයක් කියනවා නම් ඒක ඒ පුද්ගලයාගේ තියෙන පොලිසි. ඒක ඒ වචනය කීම තුල ඒ කිව්ව පුද්ගලයා ගැන අවබෝධ කරගන්න එක සහ ඒ පුද්ගලයාගේ පහත් භාවය අවබෝධ කරගෙන ඒ පුද්ගලයාට අනුකම්පා කරන එක හෝ ඒ වෙනුවෙන් තමනුත් ඒ தත්වයට වැටලා නැවත ප්‍රතික්‍රියා කරන්න යන එක තමන්ගේ තියෙන බුද්ධිමට්ටමේ ස්වභාවය. ඒ නිසා විශේෂයෙන් වචන දැන් කවුරු හරි කෙනෙක් හොඳ දේශයට දේශප්‍රේමී ජාතිකත්වයට ගැලපෙන මාර සුන්දර වචන ටිකකින් දෙයක් කිව්වොත් අපි කියනවා වාව් කියලා. ඒ කියන්නේ වචන ලස්සනයි නම් හොඳයි නම් පට්ට බොරුවක් වුණත් මරු වචන කැතයි නම් අමු ඇත්ත වුණත් ඒක වැඩක් නෑ. ඒකනේ කතාව. හැබැයි වචන වලට එක දෙන්න එපා. පිට දෙයට පෙනුමට එක දෙන්න එපා. අන්තර්ගතයට එක දෙන්න. ඒක ඇතුලේ තියෙන්නේ මොකද? ඕක අපි ගාව නෑ. ඒක විශේෂයෙන්ම කතා කරන්න ඕන. ඔතනට කියන්න තියෙන්නේ මේ සිංහල බෞද්ධයා කියන්නේ ඔබ දන්නවා අවිවාදයෙන් අපේ රටේ 95%ක් ගත්තොත් ඉන්නේ ප්‍රශ්නවල ගැටලුවල ඒ වගේම අපේ රටේ 95%ක් ඔබ ඔබේ හදවතට තට්ටු කරලා අහන්න ඔබ මේ වෙලාවේ ඉන්නේ 100%ක් සතුටින්ද නැහැ. හිතේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ගැටලු ගොඩක ඉන්නේ. දුකෙන් ඉන්නේ. කලකිරීම ගොඩක ඉන්නේ. වේදනාවල් ගොඩක ඉන්නේ. හරි ඊළඟට දැන් ඔයා අද සතුටින්නේ මේ වාගේ තියෙනවා බලාපොරොත්තු ගොඩක් අනේ මේක කරගන්නේ කොහොමද මේක කරගන්නේ කොහොමද ඔහොම තැවි හිත ඉඳලා හරිද 95%ක් ලංකාවේ මිනිස්සු හරියට කන්නේත් නැහැ හරියට බොන්නේත් නැහැ නැහෙනව කට්ට කනවා විතරයි ලැබෙන දේකුත් නැහැ විශේෂයෙන් බෞද්ධයෝ හේතුව මොකද්ද ඒ පළවෙනිම හේතුව තමයි විචාරශීලීත්වයක් නැති බව ඒ කියන්නේ අපි කිසිම දෙයක් හොයන්නේ අපි ඕනම දෙයක අල්ලගන්නේ නොවටිනා කෑල්ල අර උදාහරණයක් කිව්වොත් දැන් අපි දෙයක් කිව්වහම සමාජයට අල්ලගන්නේ කිව්ව දේ නෙමෙයි ඒක කියන්න පාවිච්චි කරපු වචන මොනවද කියන එක. ඒ වචන ගැලපෙනවද කියන එක. මේ ගැලපෙනවද කියලා බලන අය තුලත් දැන් කවුරු හරි කෙනෙක් ওই වචන ගැලපෙන්නේ නැහැ කියන එක ගැන මාත් එක්ක කතා කරලා ඒ මිනිස්සයාත් කාට හරි කතා කරද්දී ඒ වචන පාවිච්චි කරනවා. දැන් ඊළඟට අපි මාර බොරුවක් මේන්ටේන් කරනවානේ පුංචි කාලේ ඉඳලා. ඕක ආරම්භයේ මම කියන්නම් දැන් අපි චූටි කාලේ දරුවෙක්ව පන්සල් එක්කන් ගිහිල්ලා ඒ දරුවා විහාරේදී අර ගෙදරදී වගේ දඟලද්දි කෑ ගහද්දි අපි කියනවා "ඕ පුතේ දඟලන්න එපා කෑ ගහන්න බෑ මේ විහාරේ." ඒ කියන්නේ පොඩි දරුවට අපි පුංචි කාලේ දැන් කියනවා මේ දැන් බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් වැදගත් දෙයක් ආගමික ස්ථානයකදී සංවරව ඉන්න පුරුදු වෙන්න අනිත් තැන්වලදී කොහොම හැසිරුණත් කමක් නෑ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ රවට්ටන්න බුදුහාමුදුරුවෝ ඉස්සරහා සංවරව ඉන්න ඈ මෙතනට ගියාම සංවරව ඉන්න. අනිත් තැන්වල මොළ ජල්ලි නටුවත් කමක් නෑ. හරිද? ඉතින් අපි ඒ කියන්නේ නමුත් පුද්ගලයෙකුට උගන්වන්න ඕන මුළු ජීවිතේම
ඇතුලෙන් කියන්නේ අභ්‍යන්තරයෙන් සංවරභාවය කියන එක හික්මීම ඇතිවීමනේ. එහෙම නැතුව බුදුහාමුදුරුවෝ ඉස්සරහා සංවර වෙලා හරි, එහෙම නැත්නම් පන්සලේදී සංවර වෙලා හරි, ඉස්කෝලේදී සංවර වෙලා හරි, එතනින් මෙහාට ඇවිල්ලා ඉවර වෙලා පිස්සෝ වගේ නම්, කුලප්පුකාරයෝ වගේ නම් හැසිරෙන්නේ තේරුමක් නැහැනේ. අපිට උනේ අපි හැමදාම රවට්ටන්න ගියා. දරුවෝ මොකද කරේ? අම්මලා ගාව බොහොම හොඳ බෝධිසත්ව දරුවෝ වුණා. ඊට පස්සේ එතනින් එළියට ගියාට පස්සේ මාර දූතයෝ වුණා. අම්මලා ගෙදර දරුවන්ට රැවටිලා හිතුවා අම්මේ මාර සුන්දර බෝධිසත්ව දරුවෝ කියලා. දෙමව්පියොත් එහෙම තමයි. ගෙදරදී මාර වැදගත් භූමිකාවක් රැඟපෑවා. සමහර වෙලාවට තවත් වෙන කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ අර මේ තමන්ගේ ස්වාමියාට අමතරව වෙන අය ඉන්නවා කියන්නේ ඒවට කියන්නේ මොකද්ද මේ මොන සම්බන්ධතාවද? අනියම් සම්බන්ධතා 10ක් 12ක් තියාගෙන. ඉතින් මෙන්න මේ විදිහට අපි හැමෝම කරන්නේ සමාජය රැවටීමක්නේ නේ. ඒ කියන්නේ අපි යම් විදිහේ චරිත මේන්ටේන් කරනවා. එතකොට අපි කියන චරිතය අපි ඔක්කොටම මගහැරෙනවා. සිංහල බෞද්ධයා කරන්නේම රැවටීම. සිංහල බෞද්ධයා කරන්නේම තමනුත් රවටාගෙන අනිත් අයත් රැවටීම. ඒ කියන්නේ සිල් ගන්න ගිය දවසට සංවරව ඉන්නවා. ඊට පස්සේ සංවරයක් නැහැ. හැබැයි ඕක නෙමෙයි කිව්වේ. අපේ ඔය රැවටීම ප්‍රධාන දෙයක්. ඒකෙන් රැවටෙන්නේ අපි. අපි හැමදාම බලන්නේ ස්ථානෙට ගැලපෙන විදිහට ඉන්න. දැන් පන්සලට ගියාම සංවරව අපි ඉන්න ඕන කියලා අපිට වෙනම එකක් කරන්න වෙන්නේ. ඇත්තටම අපි සංවර නැති නිසානේ. අපි සංවර නම් අපි සාමාන්‍ය ජීවිතයේදී අපි එහෙම ලොකු කලබලයක් අර එහෙම නැත්තම් අපි සාමාන්‍ය ඉන්න විදිහට එතන මැච් වෙනවා. අපි එතනදී වෙනම එකක් කරන්න ඕන වෙන්නේ. අපි එතෙන්ට මැච් වෙන්නේ ගැලපෙන්නේ නැති හින්දා. ඉතින් ඒ නිසා ওই සංවරභාවය කියන එක මම කියන්නේ ඔක ඇතුළේ මේ හිතේ මේ උඩ මේ දඟලන්නේ කරන්නේ නැතුව ඉන්න එකට වැඩිය සංවරකම කියන්නේ ඒක නෙමෙයි. තමන්ගේ හිතේ අභ්‍යන්තරයේ තියෙන සංවරකම අවබෝධය. ඉතින් කොහොම වුණත් ඔන්න ඔය රැවටීම අපි දෙගොල්ලම කරනවා. ඒ කියන්නේ ගිහි පැවිදි දෙගොල්ලම පැවිද්දන් උත්සාහ කරනවා ගිහියන් ඉදිරියේදී සංවරයි වගේ පෙන්වන්න, හැදිලා වගේ හික්මීම වගේ එකක් පෙන්වන්න. ඊළඟ ගිහියන් උත්සාහ කරනවා පැවිද්දන් ඉදිරියේ, එහෙම නැත්නම් ආගම දහම ඉදිරියේ හැදිලා වගේ පෙන්වන්න. ඉතින් එහෙම අනිත් හැමෝම රවට්ටන්න පුළුවන්, අන්දන්න පුළුවන් අනිත් ඔක්කොම ඉස්සරහා. හැබැයි මතක තියන්න කර්මයවත් ධර්මයවත් බුදුහාඳුරුවත් අන්දන්න බෑ. ඒ හින්දා ඒ තැන්වල සංවරයි කියලා බොරුවට පෙන්වන්න එපා. තමන්ගේ හදවතට ගියව තමන්ගේ අභ්‍යන්තරය සංවර කරගන්න එක තමයි වටින්නේ, වැදගත් වෙන්නේ. ඒකයි වටින. අනිත් එක අර පිට ඔපය. දැන් අපි පිටින් මොන විදිහටද අපි ඇඳලා පැළඳලා ඉන්නේ, ඒකත් එක්ක අපේ අය තීරණය කරන්නේ මේ පුද්ගලයා කොහොමද කියලා. දැන් උදාහරණයක් අරගෙන බැලුවොත් අපි යම් තැනකට කවුරු හරි කෙනෙක් හොඳට කියන්නේ ඔෆිෂියල් හොඳ අද්දික කමිසයක් ෂර්ට් එකක් ඇඳලා ඊළඟට හොඳ කලිසමක් ඇඳලා සපත්තු දෙකක් ඇඳලා බ්ලේසර් එකක් දාලා අපි 5 වසරට ඉගෙන ගත්ත එකකුයි ඊළඟට මාස්ටර් එකක් තියෙන හොඳ අධ්‍යාපනික මට්ටමක් තියෙන කෙනෙක් ෂෝට් කොපි ටී-ෂර්ට් එකකුයි ගහලා අපේ සමාජයට යවුව ගමන් ෂණිකවම එතන රෙස්පෙක්ට් එක එහෙම නැත්නම් ගෞරවය පිළිගැනීම අවස්ථාව හිමි වෙන්නේ අර බ්ලේසර් එකට ෆුල් කිට් එකට. ඒ මොකද ඒක සාමාන්‍යයෙන් ඔබ හිතන්නේ ඔබේ හිතේ නිකම්ම ගෞරවයක් නැවෙන්නේ අරකට. එහෙම ඔබේ හිතේ නැවෙන්නේ ඔබ කියන්නේ ස්වයංව කියන්නේ උපතින්ම ඔබ හුරු වෙලා තියෙන්නේ පිට ඇඳුමට ගරුත්වයක් දෙන්න. ඔය ඕකම අනිත් පැත්ත ගන්නකො. කියන්නේ මාර හික්මීමක් හිත ඇතුලේ තියෙන මාරම ක්වොලිටි එකක් තියෙන මාරම සංවරයක් හිත ඇතුලේ තියෙන ඉර්ෂියාව වෛරය කුහකකම දුෂ්ටකම නැති මාර සංගමයක් තියෙන තරුණයෙකුයි ඊළඟට මිනි දෙක තුනක් මරපු ඊළඟට සමාජයට පට්ට අහිත වැඩ මංකොල්ල කෑම් කරපු ස්ත්‍රී දූෂණ කරපු තරුණයෙකුයි දෙන්නෙක් අරගෙන අර මම ඔය කිව්ව ස්ත්‍රී දූෂණ කරපු මංකොල්ල කාපු තරුණයාට හොඳට කොණ්ඩේ තෙල් ටිකක් ගාලා පීරලා සුදු ඇඳුමක් මේ වගේ අන්දලා උතුරු සලුවක් දාලා ඌ එහෙමයි අර මාර ක්වොලිටි එකක් තියෙන හික්මීමක් තියෙන කුහකකම දුෂ්ටකම හිතේ නැති කියන්නේ ධර්මානුකූලව දර්ශනීය බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙන තරුණයෙකුට ෂෝටක් ටී-ෂර්ට් එකක් ඇඳලා මේ වගේ රැවුල පොඩ්ඩක් වවලා උන් දෙන්නව එළියට දැම්ම ගමන් අර ආලෝක මතක් වෙනවා මට කතාව කියද්දි ඒ වගේ මොකද කරන්නේ අපේ ඉන්න අර සාදු කියලා නිවන් යන්න try කරන අපේ සෙට් එක අර මිනිමරුවට පසඟ පිහිටවල සමහර ලාට වඳී බෝධිසත්වය ඇවිල්ලා කියනවා. මොකද අපේ අය මේ පිටින් තමයි දැන් ආගමේ නෙමෙයි දේශපාලනේ හැමතැනම පිටින් තමයි මෙහෙම මිනිස්සුන්ගේ වැදගත්කම හෝ වටිනාකම හෝ ඒ කියන්නේ මිනිස්සුන්ට වටිනාකම දුන්නේ පිටින් අවුට්ලුක් එක එහෙම නැත්නම් පිට ඔපේ දිහා බලලා ඕක තමයි අපිට වැරදිච්ච තැන. ඒ කියන්නේ පිට එයාගේ
තියෙන පින්වන්තකම කිය මොකක් හරි එහෙම දේවල් බලලා අපි හැමදාම උනේ පිට ඔපේට එහෙම නැත්නම් පිටින් බලලා පිට කවරේ බලලා අපි මිනිස්සුන්ට වටිනාකම් වැදගත්කම් දීලා තීරණ අරන් සමාජයේ අනිත් දේවල් පිළිබඳව පිට කවරේද බලලා තීරණ අරන් හැමදාම අපි රැවටුණා. හැමදාම අපි හොරුන්ට අහු වුණා. හැමදාම අපි බොරුකාරයන්ට අහු වුණා. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ අපි ඇයි පිටට රැවටෙන්නේ? අපේ සිංහල බෞද්ධය ගාව තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි විචාරශීලීත්වයක් නැතිකම. ඒ කියන්නේ හොයන්නේ බලන්නේ නැතිකම. ඇයි අපේ අය හොයන්නේ බලන්නේ නැත්තේ? ඒ තරම් අපි කම්මැලි. අපි මාර කියන්නේ අතපය වෙහෙසවල වැඩක් කරන්න නෙමෙයි. මම අපේ ලංකාවේ හඳුනගත්ත දෙයක් තමයි මොලේ වෙහෙසලා දෙයක් හිතන්න අපේ සිංහලයෝ අපේ බෞද්ධයෝ මාරම කම්මැලි. කවුරු හරි කියන දේක් පිළිගන්න හරි Tamanට දැක්ක ගමන් හිතන දේ පිළිගන්න තේරුම් ගන්න හරි මිසක් විචාරශීලීව දෙයක් දිහා බලන්න කිසිසේත්ම සූදානම් නැහැ. මම එකක් කියනවා සිංහල බෞද්ධයෝ කියලා කියන්නේ බුදුදහමට අතිශය හානි කරන විනාශ කරන බුදුදහමට අගෞරව කරන බුදුදහමට ප්‍රතික්ෂේපව බුදුදහමට ප්‍රතිවිරුද්ධව බුදුහාමුදුරන්ට නිග්‍රහ කරන ප්‍රධාන කොටසක් තමයි සිංහල බෞද්ධයෝ කියන්නේ. මේක ඔබට ඔරොත්තු දෙන්න නැති වෙන්න පුළුවන්. ඔබ මේ වචනේත් එක්ක එක නැති වෙන්න පුළුවන්. මම ඔප්පු කරලා පෙන්නන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? ඒකට කන පිට දේවල් කර කර බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා බලෙන් සාදු කියලා මටත් නිවන දෙන්න මමත් නිවන යනවා වගේ නිවන ඉල්ලන්න try කරන જાතියක්. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ දැන් මේ කාරණාව බලන්න බුදුහාමුදුරුවෝ කිව්වා කාලාම සූත්‍රයේදී දේශනා කරා මා ඉතිකිරාය මා පරම්පරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක් කියන ඔහොම කරුණු 10ක් කිව්වා. මේකෙන් බුදුහාමුදුරුවෝ කිව්වේ මිනිස්සුන්ට කිසිම දෙයක් පොතක තිබ්බා කියලාවත් ශාස්ත්‍රවරයා කිව්වා කියලාවත් සමාජේ වටින වැදගත් කෙනෙක් කිව්වා කියලාවත් පරම්පරාවෙන් එනවා කියලාවත් හරිද? එහෙම පිළිගන්න එපා කියලා. හැබැයි අපේ සමාජයේ දෙයක් කතා කරලා ඒක සත්‍ය ඒක පිළිගන්න ඒක ඇත්ත කියලා හිතන්න එහෙම නැත්නම් අපි හිතන කාරණා ගැන දැන් අපි කෙනෙකුට මේක කියලා කවුරුනේ නෑ කිව්වොත් දෙයක් කියලා අපි කියන ඔබ එහෙම කියන්නේ කොහොමද? මේක මේ පොතේ මෙහෙම තිබ්බා මෙතන ඒකයි. නැත්නම් මේක ඉස්සර ඉඳන් අපේ ආදි කාලේ ඉඳන් එන දෙයක් මේක. එතකොට ඒක බොරු කියන්නේ කොහොමද? හරිද? ඇත්තටම හිතවතුනි ඔබ තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ එදා ಭಾರತයේදී බමුණොත් එක්ක බමුණු සංස්කෘතිය ඊළඟට ජෛන ආගම මේවත් එක්ක සටන් කරලා කිව්වේ එදා සමාජයක බුදුහාමුදුරුවෝ සමාජයේ උඩුගම් බලගෙන අනිත් පැත්තට වැඩ කරේ. ඒක ඇතුලේ උන්වහන්සේ ප්‍රතික්ෂේප කරේ පරම්පරාවේ සංස්කෘතිය. ඒ පොත්පත්වල තිබ්බ දේවල්. ඒ නිසා අපි මිනිස්සු කියලා කියන්නේ සිතීමේ විමසීමේ තීරණ ගැනීමේ කියන විශේෂිත වූ හැකියාවක් තියෙන කොටාසයක්. ඒක ගැන මම මුලින්ම වැඩසටහනේ කතා කරලා තියෙනවා. එහෙමනම් අපි සිතීම විමසීම තීරණ ගැනීම කියන දේ පාවිච්චි කරලා අපේ ජීවිතේට එන හැම අවස්ථාවක්ම අපි විසින් හිතලා තීරණය කරන්න ඕන. එහෙම නැතුව කවුරුවත් කිව්ව පරියට හරි පිටින් දැක්ක පරියට හරි අපි තීරණ ගන්න හොඳ නැහැ. ඔබ ඔබේ හදවතට එකව කල්පනා කරලා බලන්න. ඔබ හිතලා එහෙම නැත්නම් විමසීමකින් තොරව ඔබ විසින් පිටින් ගත්ත තීරණ උඩ ඔබ මොනතරම් පසුතැවිලා තියනවද සහ ඔබ මුලින් හිතපු දේ කොච්චර වැරදි කියලා ඔබ ඊළඟට දැන් හිතන්නකෝ හැම සැරේම ඔබ ඡන්දයේදී ජනාධිපති කෙනෙක් පත් කරා නම් ඡන්දය දීලා ඔබ ඒක කරේ ඔහු පට්ට හොඳයි කියලා හිතලානේ. හැබැයි ඒ හිතපු දේවල් වුණාද? ඇයි අපි එයා හොඳයි කියලා තීරණය කරේ ආගමට අනුව, සංස්කෘතියට අනුව, දේශයට අනුව, මේ ඊළඟට ඔහුගේ ඇඳුම පැළඳුමට අනුව, පිට පෙනුමට අනුව, වචනවලට අනුව. හැබැයි අන්තර්ගතයේ ඒක නෙමෙයි. අපි හැමදාම රැවටුනේ ඒකයි විචාරශීලී මිනිස්සෙක් වෙන්න. කවුරුත් දෙයක් කිව්වට හරිය දැන් සම්යවට සදහනක හරිය යම් තැනක මුති භාගයක් කියවලා තේරුම් ගන්න යන්න එපා. හරිද? දෙයක් සම්පූර්ණවම අධ්‍යයනය කරලා ඒක ගැන ਵਿਚාරය එහෙම නැත්නම් ඒක පිළිබඳව හරියට බුද්ධියෙන් තේරුම් ගන්න. එහෙම බුද්ධියක් තියෙන මිනිස්සෙක් වෙන්න මොකද අපි බෞද්ධයෝ. බෞද්ධයෝ කියන්නේ බුදුහාමුදුරන්ගේ දර්ශනය. බෞද්ධ දර්ශනය අනුගමනය කරන අය. එහෙමනම් ඒ අය තුල ඒ ක්වොලිටිස් නැත්නම් අපි එකෙන් කරන්නේ බුදුහාමුදුරන්ටම අගෞරව කිරීමක් නේ. ඒ නිසා එතනටපත් වෙන්න එපා. දැන් අපේ ජාතිය දැන් අපි බලන්නේ අපි විසින්ම අපිට දැන් සිංහලයෝ තමයි Tamanටම Tamanගේ අයට හතුරන් බවට පත් වෙන්නේ. ඔබ අවංකව හිතලා බලන්න ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක්. දැන් අපේ ඉන්නවා පූජ්‍ය පක්ෂය. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලා. දැන් අනිත් ආගම් වලත් පූජකයෝ ඉන්නවා. හැබැයි ඒ ආගම් වල පූජකයන්ගේ වැරදි අඩුපාඩු එහෙම සමාජගත වෙන්නේ නැත්නම් එයාලා ගතින් ඒව සිද්ධ වෙන්නේ නැද්ද? නෑ සිද්ධ වෙනවා. හැබැයි එයාලා තුල තියෙනවා යම් සංයමයක්
ඒ පුද්ගලයන්ගේ වෙන වැරදි කතා කර කර Tamanට මුඩ බලාගෙන කෙල ගහගන්න නැතුව Taman කරන වැඩේ හරියට කරන්න. දැන් අපේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපේ බෞද්ධයර නිතරම ඒ කියන්නේ රටක් දියුණු වෙන්නේ නැත්තේ අනිත් කෙනාගේ වැරද්දනේ හොයන්න යන්නේ. දේශපාලනය ගත්තාම ජනාධිපතිගේ ඇමතිවරුන්ගේ වැරදි විතරයි හොයන්න යන්නේ. හොඳක් දකින්නෙත් නැහැ, හොඳක් හොයන්නෙත් නැහැ. ඒ කරන හොඳ ගැන වර්ණනා කිරීමකුත් නැහැ. පූජ්‍ය පක්ෂය ගත්තොත් එයාලගේ හොඳක් දකින්නෙත් නැහැ. එයාලා කරන වැරදි තමයි. අනිත් කාරණාව අපේ තියෙන ගොංකම මෝඩකම කියන්නේ. ඇත්තම කතාව පැවිද්දෙක් හාමුදුරු කෙනෙක් දැන් ඔය හේමරතන හාමුදුරු මේ කවුද? හේමරතන හාමුදුරුවෝ නේද? මට මතක නැහැ වටමස්ථානයේ හාමුදුරුවන්ගේ ශ්‍රී මහා බෝධියේ ඒ හාමුදුරුවන්ගේ කතාව ගත්තාම දැන් ওই කතාව සිද්ධ වෙදී මට නම් ඕකේ පුදුම දෙයක් නෑ. ඒ කියන්නේ සාමාන්‍ය සමාජයේ ඔය පුංචි බාල වයස්කාර දරුවෙක්ව ඒ විදිහට දූෂණය කරපු අපචාරයට ලක් කරපු සාමාන්‍ය මිනිසෙක්ගේ ඒ පුද්ගලයාගේ හේමරතන හාමුදුරුවන්ගේ මට කිසිම වෙනසක් නෑ. ඒ කියන්නේ අපි සංස්කෘතික මේ කාරණාවක් උඩ එයා සිවුරක් දාගෙන ඉන්න හින්දා හාමුදුරුවෝ කියලා නම දීලා තිබ්බට හාමුදුරුවෝ කියලා ආමන්ත්‍රණය කරාට එයා හදවතින් අභ්‍යන්තරයෙන් හාමුදුරු කෙනෙක් නම් ඒ වගේ සංවේමයක් ක්වොලිටියක් තියෙන කෙනෙක් නම් එහෙම කරන්නේ නැහැ. එතකොට හොඳට මතක තියාගන්න දැන් අපේ බෞද්ධ දර්ශනීය පදනම් කරගෙන ආගම නිර්මාණය වෙලා තියෙනවා. ඒතර මේ ආගමේ තියෙන සාම්ප්‍රදායික ක්‍රමයක් පැවිද්ද කියන්නේ. ඒතර මේ පැවිදි සම්ප්‍රදායට ඇතුළත් වෙලා ඉන්නවා අපි වගේම පෘථග්ජන මිනිස්සු. එතකොට මේ මිනිස්සු තුල අපි වගේම වෛරය, ඊර්ෂ්‍යාව, කාමය, හරිද? ආසාවල් ඔය ඔක්කොම අපේ කිසිම වෙනසක් නැහැ. හරි? එයාලා සිවුරක් දාගෙන ඉන්න එක විතරයි වෙනස. ප්‍රශ්නේ තියෙන්නේ ඒතර නෙමෙයි. ඔබ බලාපොරොත්තු වෙන ඔය සිවුර දාගෙන ඉන්න මිනිස්සුන්ගෙන් අර බුදුහාමුදුරුවෝ දර්ශනය තුළ කියන රහතන් වහන්සේලා ඉන්නේ. ඒ කියන්නේ සියලු කෙලෙස් ප්‍රහීණය කරපු ඊළඟට කිසිම ආසාවක් නැති කිසි බලාපොරොත්තුවක් නැති අන්න ඒ වගේ කෙනෙක් අර සිවුරක් දාගෙන ඉන්න පුතජන මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒක ඔබේ වැරද්ද. ඊට පස්සේ එහෙම නැහැ කියලා ඔබ කෑ ගහනවා. තමන්ගේම ආගමික නායකයන්ව එහෙම නැත්නම් පැවිදි පක්ෂය පූජ්‍ය පක්ෂය විවේචනය කරනවා. මොන්න තරම් අසාධාරණ අසික්කිත වැඩක්ද කියන්නේ. ඒ කියන්නේ ඔබ තේරුම් ගන්න ඕන එකයි මොවුන් ආගම පවත්වාගෙන යන්න මේ පැවිදි සම්ප්‍රදායට ඇතුළත් වෙලා මේ සේවාව ලබා දුන්නට මේ සිවුර දාගෙන ඉන්නේ අපි වගේම පුතජන මිනිස්සු. එතකොට මේ මිනිස්සු අතින් වැරදි වෙන්නේ නැත්තේ නෑ. ඊළඟට මේ මිනිස්සු ආව අඩුපාඩු නැත්තේ නෑ. අපි ඒක තේරුම් නොගෙන අපි මේ මිනිස්සු මාර මේ කියන්නේ අර සියල්ල ප්‍රහීණය කර මිනිස්සු විදිහට දකිනවා නම් වැරදි. මම කියන්නේ ඒවා හරි කියලා නෙමෙයි. මම කියන්නේ යාලා පෘථග්ජන මිනිස්සු. එතකොට පෘථග්ජන මිනිස්සු අතින් තමයි එහෙම ඒවා වෙන්නේ. ඒක තේරුම් ගන්න. එයාලා හරිද වැරදිද කියන එක හරි. එයාලා ඒ දේ කරන එකට අවශ්‍ය විචාරය හෝ ප්‍රතිඵලය කර්මය ලබා දෙයි. හැමදාම ඔබ අනුන් හදන්න නෙගියේ. දැන් මම නිකන් කල්පනා කරනවා මේ ළඟදී හිතවතෙක් එක්කක් කිව්වා. මේ යාළුවෙක් එක්කත් කිව්වා මේ දැන් අපි ඇවිල්ලා ගිහියෝ විදිහට හාමුදුරු කෙනෙක් චූටි වරදක් කරපුවාම මේ ඔයාලට දේශපාලනය කරන්න හොඳද ඊළඟට ඔයාලට මේ රැට කන්න හොඳද ගෑනු ආශ්‍රය කරන්න හොඳද අපි මෙහෙම කීකේ යාළුවා ਵਿਚාරය කරන්න යනවා. දැන් බෞද්ධයෝ වෙච්ච ඔයාලත් දැන් අපි බෞද්ධයෝනේ. එතකොට දැන් ඒක හරි හෝ වැරදි හෝ නිත්‍ය සිල් කියලා පන්සිල් කියලා එකක් තියෙනවා. දැන් එයාලගේ සිල් පරීක්ෂා කරන්න යන අපි පන්සිල් රකින්නවද? ආරක්ෂා කරනවද? දැන් ඒක ਵਿਚාරය කරන්න වෙන කෙනෙක් කවුරුත් නැහැනේ. කවදාවත් හාමුදුරුවෝ මේ බෞද්ධයෙක් පන්සලට ගියාම ඉස්සලම මේ ඔයා පන්සිල් රකින්නවද කියලා අහන්නේ නැහැනේ. හරිද? ඒක කවුරුත් දන්නවා පන්සිල් ගත්තට රකින්නේ නැහැ කියන්නේ. ඒක තමයි ඇත්ත කතාව. මම කියව රැවටීමක් තුල මේ කියන්නේ කියලා. ඉතින් ඒ රැවටීම ඇතුළේ එහෙම යන්නේ නැහැ. දැන් අපි ඒක එච්චර වැදගත් දෙයක්ුත් නෙවෙයිනේ. මොකද බහුතර සමාජයේම රකින්නේ නැහැ. ඒ හින්දා ඒක ප්‍රශ්නකුත් නැහැ. මොකද මේ අනිත් ලොකුම ප්‍රශ්නේ මේකත් එක්ක කියන්න ඕන මේ දැන් අපේ සමාජයේ බහුතරයක් යමක් පිළිගන්නවා නම් ඒක තමයි ඇත්ත. ඒක තමයි හරි දේ. දැන් ලංකාවේ බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඒතකොට සිංහල බෞද්ධයෝ බහුතරයක් මේ ඉන්න පිරිස මොකද කරන්නේ? සිල් රකින්නේ නැහැ. ඒ හින්දා කවුරු සිංහල බෞද්ධයෝ සිල් රැකීම ගැන වාද කරන්නේ හරි, ඒ වෙනුවෙන් අභියෝග කරන්නේ හරි, ඒ වෙනුවෙන් තර්ක කරන්නේ හරි සිංහල බෞද්ධයෝගේ සිල් රැකීම ගැන කතා කරන්නේ නැහැ. හරිද? මොකද බහුතර සමාජයේ ඒකනේ. හැබැයි අර මේ සමාජයේම මේක වෙනුවෙන් ඉන්න පූජ්‍ය පක්ෂයේ පිරිස පැවිද්දෝ ඉන්න සුළු ප්‍රමාණයයි. ඒ නිසා ඒ අයගේ මේ සිල් ගැන අපි කතා කරන්න යනවා. හැමදාම අපි අපේ වැරද්ද දැක්කේ නෑනේ. මම කියන්නේ එයාලා හරි කියන එක නෙමෙයි. මම කියන්නේ මේ ඔබට මට හිතෙන දේවල් ඒ විදිහටම ওই සිවුරක් ඇතුළේ ඉන්න කෙනෙකුටත් හිතෙනවා. ඔබ නිකන් එයාලගෙන් රහතන් වහන්සේලා බලාපොරොත්තු වෙන්න එපා. තියෙන්නේ එක දෙයයි. ඒයාලා අපිට වැඩිය ධර්මය කියන දේ අධ්‍යයනය කරනවා. මොකද ධර්ම අධ්‍යාපනයක් සහ ධර්මයට සම්බන්ධ වටපිටාවක පැවිද්දා කියන පුද්ගලයා ගොඩ නැගෙන නිසා.
ඒ නිසා ඒ ධර්ම කරුණු ටික මොනවද කියලා එයාලගෙන් දැනගෙන ඔයාලා දන්නේ නැති ටික ඒක අනුගමනය කරන්න. එහෙම නැතුව හාමුදුරුවෝ පාවිච්චි කරලා නිවන් යන්නවත් හාමුදුරුවෝ පාවිච්චි කරලා අපාය යන්නවත් හදන්න එපා. එයාලා කරන දේවල් වල ප්‍රතිඵල එයාලට ලැබෙයි. හරිද? මොන උසාවියෙන් එයාලා අපගත්තත් හරිද? ඊළඟට මොන උසාවියෙන් එයාලා දිනුම ගත්තත් පෙරදුනත් මොනවා වුණත් හොඳට මතක තියාගන්න කර්මය කියන උසාවියේදී එයාලට අවශ්‍ය තීන්දුව අවශ්‍ය විදියට ලැබෙනවා. ගිහේ වුණත් පැවිදි වුණත් කාට වුණත්. ඕක තේරුම් ගත්තා නම් මේ හේමර්තන හාමුදුරුවෝ ගැන අමුතුවෙන් හිතන්න හරි කවුරු හරි සසුනෙන් නිරපන්න හරි කංශගෙන ආපු අය ගැන එහෙම නැත්නම් මොනවද කොකේන් ගෙන ආපු අය ගැන අමුතුවෙන් හිතන්න හරි කුෂ්ගෙන එහෙම අවශ්‍ය නැහැ. හරිද? තේරුම් ගන්න ඔයාලගේ රැවටීම ප්‍රශ්නේ තියෙනවා. ඔයාලා බලාපොරොත්තු වෙනවා අනිත් කෙනා මෙහෙම වෙන හාමුදුරුවෝ විතරක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපේ දරුවෙක් ගන්න අපි හිතනවා දැන් අපි දකිනවා මේ අල්ලපු ගෙදර කෙල්ල අල්ලපු ගෙදර කොල්ලා ඊළඟට සමාජයේ කොල්ලෝ කෙල්ලෝ හැසිරෙන විදිය. හැබැයි නිතරම අපි හිතනවා අපේ කෙනා එහෙම නැහැ කියලා. වරදින්න බෑ. පැනලා යනකම් දන්නේ නැනේ කොල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් එක්ක හරි. නැත්තම් කුඩු ටිකක් ගංජා ටිකක් අයිස් ටිකක් එක්ක පොලිසියට අහු වෙනකම් දන්නේ නැහැ. කූඩුවට යනකම් එයි හිතන් ඉන්නේ අපේ කෙනා එහෙම නැහැ. පිළිගන්න කැමති නැහැ. ඒක වුණත් ඉතින් ඔන්න ඔය ප්‍රශ්නයක් තියෙනවා. යථාර්ථයට මුහුණ දෙන්න අපේ අය හරි බයයි කැමති නැහැ. අපි නිතරම යථාර්ථය ප්‍රතික්ෂේප කරලා අපේ අර හිතින් මවාගෙන ඉන්න සුන්දර ලස්සන අවංක හැදියාව තියෙන කෙනා තමයි අපි දකින්න බලාපොරොත්තු වෙන්නේ හැමතැනම. මේක ලොකු ප්‍රශ්නයක්. හරිද? ඒ නිසා මේක අනිවාර්යයෙන්ම විසඳ ගන්නට අවශ්‍යම වෙනවා. ඉතින් ਵਿਚාරශීලීත්වයක් නැති බව ඊළඟට තමයි අවබෝධයක් නැතිකම. දැන් මේ ආගම සම්බන්ධව කතා කරොත් එහෙම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ බෞද්ධ දර්ශනයේ තියෙන වටිනාකම වැදගත්කම කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් සමාජයේ හැසිරෙන මිනිස්සුන්ගේ මේ හැසිරීම දිහා බැලුවාම පුදුම වේදනාවක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා කියන්නේ මිනිස්සු රැවටෙන තරමක්. ඒ වගේම මිනිස්සු මේ නිත්‍යාව බොරුව ව්‍යාජත්වයේ පස්සේ දුවන තරමක් කොච්චරද කියලා. ඇත්තටම දීර්ඝව මේවා කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මම ওই කිව්ව කරුණු ටික චුට්ටක් ඔලුවට ගන්න. මොකද දිග වැඩසටහන් ඉදිරිපත් කරන එක ඔබටත් බෝරින්. හැබැයි මම ඊළඟ වැඩසටහනින් අනිවාර්යයෙන්ම මේ බෞද්ධයා බුදුදහමට ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේට බෞද්ධ දර්ශනයට කරන නිගාව සහ බෞද්ධයාට කරගන්න හානිය පිළිබඳව පැහැදිලි විස්තර කිරීමක් අනිවාර්යයෙන්ම කරනවා. ඔබ එකග වුණත් නැතත්. මොකද ඔබ එකගයි කියලා මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔබ මේ කියන පැත්තට එකග නම් මෙහෙම දෙයක් මට කතා කරන්න අවශ්‍ය නැහැ. මෙහෙම එකක් සමාජේ නැහැනේ. හැබැයි මේක ඔබ එකග නැති ඔබ ආස නැති පැත්තක්. හැබැයි මේක තමයි ඇත්ත. ඒ නිසා සිංහල බෞද්ධයෝ තමයි සිංහල මේ බුදුදහම විනාශ කරන්නේ. සිංහල බෞද්ධයෝ තමයි බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්නේ. ඒ නිසා අනිත් මිනිස්සුන්ට බනින්න හරි මේක විනාශ වෙනවා කියන්න හරි ඒ දේවල් කරන්න යන්නේ නැතුව තමන්ගේ තියෙන අඩුපාඩු වැරදි ටික හදාගෙන තමන් ක්වොලිටි වුණා නම් හැම මිනිස්සයම මේක ඇතුලේ කාටවත් නිකන් ඇඟිලි දික් කර කර ඉන්න දෙයක් නැහැ. හරිද? අනිත් එක ඉවසීම කියන එක තියෙන්න ඕන. එහෙම නැතුව මේ දේ අපිට හදාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඇත්තම කිව්වොත් අවසානයේ මම කියනවා මෙහෙම කියන හේතුවයි කියලා මම ඊළඟ වැඩසටහනේදී කියන්නම්. සිංහල බෞද්ධයෝ කියන්නේ රටට ආදරයක් නැති, ජාතියට ආගමට ආදරයක් නැති, Tamanට ආදරයක් නැති කෙලින්ම කිව්වොත් වහල් කොට්ටාසයක්. ආගමික, ජාතික, සංස්කෘතික වශයෙන් වහල්ලු. මේ ඊළඟ වැඩසටහනට තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් වෙයි. මොකද මේ එහෙම කියන්න හේතුව කියලා. හින්දා කෙටියෙන් ඒක කියන්න. මෙන්න මෙහෙම. අපි නිවහල් කියලා වචනයක් පාවිච්චි කරනවානේ. නිවහල් ජාතියක් කියන දරදී. එතකොට වහල් කියන එකේ වහල් නැහැ කියන අදහස තමයි නිවහල් කියන වචනයෙන් කියන්නේ. එතකොට අපි යමකට වහල් කියන්නේ මොකක්ද? ඒ වෙනුවෙන් අපේ මුළු ජීවිතේම කැප වෙනවා කියන එක. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් දැන් හිට්ලර් මිනිස්සුන්ව වහලුන් විදිහට පාවිච්චි කරා කියන්නේ 100%ක්ම මේ මිනිස්සුන්ගේ ජීවිතයේ අයිතිය වගකීම හිට්ලර් අරගෙන උන් කන්න ඕනේ හිට්ලර්ට ඕන විදිහට උන් බොන්න ඕනේ හිට්ලර්ට ඕන විදිහට උන් නිදා ගන්න ඕනේ හිට්ලර්ට ඕන විදිහට කොටින්ම කිව්වොත් පැය 24ම දවස් 365ම ඌ ගත කරන්න ඕනේ හිට්ලර්ට ඕන විදිහට ඕ කියන දේ තමයි කරන්න ඕන. එතකොට ඌ ඇවිල්ලා හිට්ලර්ගේ වහලුන්. හරිද? එතකොට උන්ගේ සතුටක් නැහැ. ඒ කරන හැමදේම ඇතුලේ තියෙන්නම දුක වේදනාව. ඕක තමයි වහල්භාවය. අනුන් යටතට තමන්පත් වීම 100%ක්ම සම්පූර්ණ වශයෙන්ම. ඉතින් එතකොට යම් කිසි කෙනෙක් Tamanට ආගමක් තියෙනවා කියලා මේ ආගමික කාරණා හොදේ දාර්ශනික කාරණා නෙමෙයි. මෙන්න මේ කාරණා වලින් ඊළඟට සංස්කෘතික කාරණා වලින් 100%ක්ම ඒවට නතු වෙලා. හරිද? ඇත්ත තේරුම් ගන්න නැතුව යථාර්ථය තේරුම් ගන්න නැතුව Tamanට පුළුවන් මොකද්ද කියන එක තේරුම් ගන්න නැතුව
සමාජයට ගැළපෙන දේ මොකද්ද කියන එක තේරුම් ගන්න නැතුව සංස්කෘතිය කියන්නේ මේක නම් ඒකම තමයි, ආගම කියන්නේ මේක නම් ඒකේ කාරණා ටිකමයි, හරිද? මේ ටික අපේමයි වෙන්නේ. ඔන්න ඔය විදිහට සියල්ල ඒකමද තීරණය කරන්න යනවා නම් ඊට වැඩිය ගොංකමක් නැහැ, ඊට වැඩිය වහල්භාවයක් නැහැ. ඊළඟට ඔක හොඳටම තේරෙන තැනක් තමයි දැන් මම UMP කියලා මම කියන්නේ පක්ෂයකට මම බැඳිලා මොන ජඩ වැඩේ බලු වැඩේ කරත් ඒ පක්ෂයේ මොන අසාධාරණකම් වෙලා තිබ්බත් මම UMP නම් ඒ වෙනුවෙන් නිවැරදි කරන්න කතා කරනවා නම් මම දේශපාලනික වහලේ. හරිද? මම ශ්‍රී ලංකා නම් පොහොට්ටු වෙන මම ඒ මතය වෙනුවෙන් උන්ගේ වැරදි දැන් උන්ගේ වැරදි ඕනෙකට පේනවනේ. ඔය ඕනම දේශපාලන පක්ෂයක වැරදි තියෙනවනේ. ඒ වැරදි දැක ඒක නිවැරදි කරන්න යනවා නම් ඒ පුද්ගලයා දේශපාලන වහලේ. ඒ හින්දා මිනිස්සයන්ට ඔබට දේශපාලන පක්ෂයක් තියෙන්න අවශ්‍ය නැහැ. යම් කිසි කෙනෙක් දේශපාලන පාක්ෂිකයෙක් විදිහට කතා කරනවා නම් ඔහු දේශපාලන වහලෙක්. ඔබ දේශපාලනය කරන්න. අපිත් කරනවා. ඒ කියන්නේ දේශපාලනය කරනවා කියන්නේ දේශපාලනය වෙනුවෙන් අපි පුරවැසියෝ විදිහට යම් කිසි විදිහක ਵਿਚාරශීලී දායකත්වයක් දෙනවා. මේ මොහොතේ අපි දේශපාලනය තුල හැසිරෙන්න ඕන කොහොමද කරන්න ඕන මොකක්ද කියලා කල්පනා කරලා පුරවැසියෙක් විදිහට ඒ දේ කරනවා. හරිද? ඊළඟට අපි කවදාවත් දැන් ප්‍රශ්නයක් තියෙනවානේ දේශපාලනය අපි කරේ එක්ක රස්සාවක් ගන්න නැත්නම් දරුවෙකුට රස්සාවක් කරන් දෙන්න නැත්නම් පඩිය වැඩි කරගන්න නැත්නම් මාරුව හදාගන්න ඔය වගේ අපි පුද්ගලික අරමුණු ඉතින් ඔතනයි ප්‍රශ්නේ ලංකාවේ මිනිසුන්ගේ තියෙන ආත්මార్థකාමී ගතියනේ අනිත් කාරණාව. ඒ කියන්නේ තමන් දේශපාලනය කරේ පුද්ගලික අරමුණක් වෙනුවෙන් දේශපාලඥයෝ දේශපාලනය කරේ පුද්ගලික අරමුණක් වෙනුවෙන්. දෙන්නම තමන් හැදෙන්න. එතකොට කවදාවත් රට හැදෙන්නේ නැහැ. මොකද ඔබපත් කරන්නේ ඔබට වාසිපාල මේ දේශපාලඥයා. එතකොට ඌ හොරෙක් වුණාට කමක් නැහැ. එතකොට කොහොමත් හොරා රජ වෙලා ඌ රජ උනේ ඌ හැදෙන්න මිසක් රට හදන්න නෙමෙයි. ඔන්න ඔහොම ඔබයි දේශපාලඥයයි එකතු වෙලා කාපු සීන් එකක් තමයි මේ වෙනකොට මේ රටට වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය අන්තවාදී බව, වහල්භාවය හිතින් අත්හැරගත්තොත් හරි වහල්භාවයේ අන්තවාදී බව සහ ඔය ආගම ඇතුලේ දහම ඇතුලේ කරන නිගාවන් ටික බුදුරජාණන් වහන්සේට ඒක නැති ඊළඟ වැඩසටහනේ කතා කරමු. මම මේවා කියන්නේ තරහකින් වෛරයකින් නෙමෙයි. මම මේ දේවල් කියන්නේ ඔබට ඔබේ ජීවිතයේ ඔය කියන විදිහට ඇත්තටම ඒ කියන්නේ රියැලිටි එක යථාර්ථයේ තේරුම් අරන් හරි ට්‍රැක් එකට වැටුනොත් ඔබේ හිතේ තියෙන ඔය දුක වේදනාව කලකිරීම පසුතැවීම ඊළඟට කිසිම වෙලාවක සැනසීමක් නැතිකම සතුටක් නැතිකම හැමදාම ඔළුවේ ඔය කුලප්පු වෙලා දුවන ගතිය ඕව නැති වෙලා සතුට සැහැල්ලු බව තියෙන මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ ඒ දේ විඳින එක කැමති නිසා මේ දේවල් කියන්නේ. අනික අපි ජාතියක් විදිහට රටක් විදිහට දියුණු වෙන එක වටිනවා. හැමදාම මෙහෙම ඉඳලා තේරුමක් නැහැනේ. දැන් නිකන් ඉතිහාසය අරගෙන බලන්නකෝ ආරම්භ බැලුවා මෙදා ඉඳන් මෙහෙම තමයි සිංහලයා පාවා දෙන කෙනෙක් සිංහලයා තමන්ගේමයි මේ අපේ පුදුම මේ වගේ ගතියක් තියෙනවා. ඔක ප්‍රධාන දේ තමයි ආත්මార్థකාමී බව, කුහකකම, දුෂ්ටකම, ඉවසීමක් නැතිකම, ඔය දේවල්. ඒ නිසා ඔය ඔක්කොම හැදෙන්න නම් එකයි තියෙන්නේ. වටපිටාවේ ප්‍රශ්න, අනුන්ගේ වැරදි, අනුන්ගේ ගැටලු හොයන එක නවත්තලා තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ ගැටලු, තමන්ගේ වැරදි, තමන්ගේ අඩුපාඩු, තමන්ගේ අව්‍යාජ බව, තමන් කරන බලු වැඩ මේ දේවල් අධ්‍යයනය කරන්න ගන්න. තමන්ව අධ්‍යයනය කරන, තමන්ව ਵਿਚාරය කරන, තමන්ව විවේචනය කරන මිනිහෙක් වෙන්න ගන්න. අන්න එදාට අපේ මිනිස්සු ඔක්කොම එහෙම වුණොත් එහෙම මේ රට පොලිටි වෙයි. ඇමරිකාවක්, සිංගප්පූරුවක් නේද? ජපානයක් වගේ වෙයි. එහෙම නැත්නම් හැමදාම අපිට ලංකාවේ ඉඳගෙන ඇමරිකාවට, ජපානයට, සිංගප්පූරුවට යන්න හීන දකින හීන වහල්ලු ටිකක් විදියට ජීවත් වෙන්න පුළුවන්. right? ස්තුතියි.